In the latest, in Iran, 29 prisoners were hung in a single day. ලෝකයේ තාක්ෂණය අතින් කොයිතරම් ඉදිරියට ගියත් මානව හිමිකම් ගැන ලෝකයේම කතා කළත් තවමත් ම්ලේච්ඡ යුගයේ නීති රීති ඒ විදිහටම ක්‍රියාත්මක වෙන රටවල් අපේ මේ ලෝකයේ තියෙන බව. ඉතින් ඒ අතරින් ඉරානය කියන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගත් සහ බියටපත් කරපු රාජ්‍යයක්. විශේෂයෙන්ම රාජ්‍ය පාලනය සහ ආගමික මතවාද එකට මුසු ඉරාන නීති පද්ධතිය ඇතුලේ සාමාන්‍ය මනුෂ්‍යත්වයට පවා අභියෝග කරන දඬුවම් ක්‍රම රැසක් තවමත් රහසිගතව සහ ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේ ඉරානයෙන් වාර්තා වුණු සිදුවීම් දෙස බැලීමේදී අපට පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. එනම් එරට නීතියේ අරමුණ වරදකරුවෙකු නිවැරදි කිරීම නොව වැරදි කිරීමට සිතන මිනිසුන් පවා මරණ බියෙන් වෙවුලන්නට සැලැස්වීමයි. ඇසට ඇසක් දතට දතක් කියන මධ්‍යකාලීන යුක්තිය පසඳලීමේ ක්‍රමය 21 වන සියවසේදීත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ඉරානය තමන්ගේ වැසියන්ව පාලනය කරන්නේ අතිශය අමානුෂික වද හිංසා මැද්දේ. ඒ වගේම මෑතකදීත් එකම දවසක සිරකරුවන් 29 දෙනෙක් පෝරකයට යවමින් ඉරානය තමන්ගේ නීතියේ තියෙන භයානකකම ලෝකයටම පෙන්눔 කළා. අපි මීට කලින් වීඩියෝවෙන් ඉරානයේ තියෙන මෙන්න මේ වගේ දරුණු දඬුවම් කිහිපයක් ගැන කතා කළා. නමුත් ඉරාන නීතියේ තියෙන භයානකකම එතනින් අතර වෙන්නේ නැහැ. අද අපි බලමු ඉරානයේ නීති පද්ධතිය තුළ සැඟවුණු අදාහ ගන්නත් බැරි තරම් දරුණු සහ හදවත නතර වෙන සුළු තවත් අමානුෂික දඬුවම් ක්‍රම කිහිපයක් ගැන. ඇසට ඇස දඬුවම. දැන් අපි කතා කරන්න යන්නේ ඇහුවත් ඇඟ කිලිපොලා යන ඒ වගේම හරිම බිහිසුණු දඬුවමක් ගැන. ඒ තමයි අතට අත ඇසට ඇස කියන න්‍යාය යටතේ ක්‍රියාත්මක වෙන දැස අන්ධ කිරීමේ දඬුවම. ඉරානයේ පවතින ශරියා නීතියට අනුව යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට කරන හානියට සමාන හානියක් දඬුවම විදිහට ඔහුටම ලබා දීමට අධිකරණය කටයුතු කරනවා. විශේෂයෙන්ම මෑත කාලයේදී මේ දඬුවම වැඩියෙන්ම පාවිච්චි කළේ ඇසිඩ් ප්‍රහාර එල්ල කරලා තවත් කෙනෙකුගේ පෙනීම අහිමි කරපු අපරාධකරුවන්ට එරෙහිවයි. මේකට හොඳම උදාහරණයක් තමයි කොම් නගරයේ සිද්ධ වුණු එක්තරා සිදුවීමක්. මීට වසර 5කට විතර කලින් පුද්ගලයෙකුගේ මුහුණට ඇසිඩ් ගසා ඔහුව සදාකාලිකවම අන්ධ කරපු අපරාධකරුවෙකුට ඉරාන අධිකරණය නියම කළේ ප්‍රතිප්‍රහාරයක් විදිහට ඔහුගේ ඇස් දෙකම ඉවත් කරන්නයි. අන්න ඒ විදිහට Taman කරපු වරදට සමාන අමානුෂික දඬුවමක් අධිකරණය මගින් ක්‍රියාත්මක කරන එක ඇත්තටම ලෝකයේ පුරා ලොකු කතාබහක් ඇති කළා. නෝර්වේ රාජ්‍යයේ පිහිටි ඉරාන මානව හිමිකම් සංවිධානයේ මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරලා තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙය අතිශය ම්ලේච්ඡ සහ සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි. ඒ විතරක් නෙවෙයි රෝගීන් සුවපත් කරන්න දිවුරුම් දීපු වෛද්‍යවරුන් පවා රජය සමග එකතු වෙලා මේ වගේ අමානුෂික වැඩවලට උදව් කිරීම වෘත්තීය ගෞරවයට ලොකු හානියක් වගේම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදිහටත් ඔවුන් පෙන්වා දෙනවා. ඇත්තටම මේක එක සිදුවීමක් විතරක් නෙවෙයි. තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් ඒ වගේම එක කාන්තාවකුත් මේ වගේම දරුණු දඬුවම් වලට මුහුණ දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ලෝකයේ කොයිතරම් දියුණු වුණත් මෙවැනි අල්පනගිය සහ කුරිරු දඬුවම් ක්‍රම අදටත් ක්‍රියාත්මක කිරීම ගැන මානව හිමිකම් ක්‍රියාකාරීන් Tamanගේ දැඩි විරෝධය පළ කරනවා. ඉතින් මේ වගේ ඇසට ඇස දඬුවම් දෙන එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? මේක සාධාරණ දඬුවමක්ද? පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. මත්පැන් පානය කළොත් ලැබෙන වේදනාකාරී දඬුවම. ඉරානයේ පවතින ඉස්ලාමීය ශරියා නීතියට අනුව මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වරදක් විදියටයි සැලකෙන්නේ. අන්න ඒ විදිහට කිසියම් මුස්ලිම් ජාතිකයෙක් මත්පැන් පානය කරලා අහු වුණොත් එරට දණ්ඩ නීති සංග්‍රහයේ 265 වෙනි වගන්තියට අනුව ඔහුට කසපහර 80ක දරුණු දඬුවමක් ලැබෙන්න පුළුවන්. මේ දඬුවම ශාරීරිකව වගේම මානසිකවත් හරිම පීඩාකාරී එකක්. මොකද බොහෝ වෙලාවට මේ කසපහරවල් දෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවලදී. ඒ හරහා වැරදිකරුට ලොකු සමාජ අවඥාවකට වගේම ලැජ්ජාවකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වගේ අමානුෂික දඬුවමකට මුහුණ දුන් එක් පුද්ගලයෙක් තමයි මිස්ටර් ඒ කියන නමින් හඳුන්වන තැනැත්තා. 2006 වසරේදී අත්අඩංගුවටගත් ඔහුව ඊළඟ වසරේදී කාශ්මීර් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකදී කසපහර දීමකට ලක් කළා. මේ සිදුවීමේ ඡායාරූප දේශීය වගේම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකයේ පුරාම පැතිර ගිය අතර එය ඉතාමත් අමානුෂික සහ නින්දිත ක්‍රියාවක් විදිහට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබුවා. මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මත්පැන් භාවිතය වැනි දෙයකට මෙලෙස ශාරීරිකව වද හිංසා පැමිණීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි. ඇබ්බැහි වීම වැනි දේවල් වලට ප්‍රතිකාර කිරීම වෙනුවට මෙලෙස ප්‍රසිද්ධියේ දඬුවම් දීමෙන් සිද්ධ වෙන්නේ ප්‍රචණ්ඩත්වය සහ සමාජය තුළ වෛරය තව තවත් පැතිරීම පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉතින් මත්පැන් පානය වැනි වරදකට කසපහර 80ක් වැනි දරුණු දඬුවමක් දීම ගැන ඔයාලා මොකද හිතන්නේ?
රාමසාන් සමයේදී ආහාර ගැනීම නිසා ලැබෙන කසපහර. ලෝකය පුරාම ඉස්ලාම් බැතිමතුන් ඉතාමත් භක්තියෙන් සමරන මාසයක් තමයි රාමසාන් මාසය කියලා කියන්නේ. මේ මාසය පුරාවටම ඔවුන් උපවාසයේ යෙදෙන බව අපි හැමෝම දන්නවා. නමුත් ඉරානය තුළ මේ උපවාස කාලය කියන්නේ හරිම දැඩි නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වන කාලයක්. අන්න ඒ විදිහට රාමසාන් මාසයේ දහවල් කාලයේදී ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීම හෝ පානය කිරීම එරට නීතියට අනුව බරපතල වරදක් විදිහටයි සැලකෙන්නේ. ඔවුන් මේ දකින්නේ ආගමික ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් වගේම සමාජ සදාචාරයට කරන හානියක් විදිහටයි. මේ නීතිය කොයිතරම් දැඩිව ක්‍රියාත්මක වෙනවද කියනවා නම් 2017 වසරේදී රාමසාන් මාසය ආරම්භයේදීම කස්වින් නගරයේදී පමණක් මෙවැනි සිදුවීම් 90ක් විතර වාර්තා වුණා. එහිදී ප්‍රසිද්ධියේ ආහාරගත්තු පුද්ගලයන් 20 දෙනෙකුට එදිනෙම ප්‍රසිද්ධියේ කසපහර දීලා දඩනියම කරන්න රජය කටයුතු කර තිබෙනවා. අන්න ඒ විදිහට අත්අඩංගුවට ගත්තු දවසේම කිසිම පමාවකින් තොරව මෙලෙස දඬුවම් පැනවීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අනෙක් අයටත් බරපතල අනතුරු ඇඟවීමක් කරන්නයි. ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 638 වෙනි වගන්තියට අනුව යම් පුද්ගලයෙක් මහජනතාව ගැවසෙන ස්ථානයක හෝ මහා මාර්ගයක මෙවැනි පාපී ක්‍රියාවක නිරත වුණොත් ඔහුට මාස 2ක සිර දඬුවමක් හෝ කසපාර 74ක් දක්වා දඬුවම් නියම කරන්න අධිකරණයට පුළුවන්. විශේෂයෙන්ම රාමසාන් කාලයේදී මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ මේ වගේ ප්‍රසිද්ධියේ කසපහර දීම අතිශය කුරිරු සහ පුද්ගලයෙකුගේ ආත්ම ගෞරවය විනාශ කරන ක්‍රියාවක් බවයි. මෙවැනි දඬුවම් නිසා වැරදිකරුවන් දැඩි ශාරීරික වේදනාවකට වගේම ජීවිත කාලය පුරාම පවතින මානසික කම්පනයකටත් මුහුණ දෙනවා. ඇත්තටම ආගමික වතාවත් නීතියක් විදිහට බලෙන් පටපලා ඒ වෙනුවෙන් මෙවැනි වද හිංසා පැනවීම ගැන ලෝකයේ පුරාම තියෙන්නේ ලොකු විරෝධයක්. ඉතින් මේ වගේ ආගමික නීති ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ගැහැණු පිරිමි මිශ්‍ර සාදවලට සහභාගී වීම සඳහා දෙන දඬුවම්. ඉරානය තුළ ස්ත්‍රී පුරුෂ භේදය සහ වෙන්කර තැබීම ඉතාමත් දැඩිව ක්‍රියාත්මක කරන අතර මෑත කාලයේදී ඔවුන් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයම සහභාගී වන මිශ්‍ර සාද ඉලක්ක කරගෙන දැඩි මර්දනයක් ආරම්භ කර තිබෙනවා. අන්න ඒ විදිහට සාම්ප්‍රදායික ඉස්ලාමීය සදාචාරයන් පවත්වාගෙන යාමේ අරමුණෙන් පනවා ඇති මේ නීති උල්ලංඝනය කරන අයට විශේෂයෙන්ම මත්පැන් භාවිතා වන සාදවලට සහභාගී වන අයට කසපහර දීම වැනි දරුණු දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය වැඩියෙන්ම බලපාන්නේ නූතන පන්නයට ජීවත් වෙන්න උත්සාහ කරන නාගරික තරුණ තරුණියන්ටයි. මෑතකදී ඉරානයේ සෙම්නාන් පළාතේ සිදු වුණු විශේෂ පොලිස් මෙහෙයුමක් ගැන ලෝකයේම අවධානය යොමු වුණා. එහිදී ෂාරුඩ් නගරය ආසන්නයේ පිහිටි මංගල උත්සව ශාලාවක පැවැත්වුණු සාදයකදී පුද්ගලයන් 300කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ඉරාන ශරියා නීතියට අනුව නෑදෑ නොවන ගැහැණු පිරිමි එකට සාද පැවැත්වීම, එකට නැටීම හෝ ඕනෑම ආකාරයක සමීප ඇසුරක් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්. මේ නිසාම ඕනෑම පෞද්ගලික උත්සවයක් පවා රජයේ දැඩි නිරීක්ෂණයට ලක් වෙනවා. ඇත්තටම මේක ඉරානය පුරා දකින්න ලැබෙන අලුත් ප්‍රවණතාවයක්. තරුණ පරපුර ඉලක්ක කරගෙන සදාචාර පොලිසිය දැන් කැෆේ සහ පෞද්ගලික නිවාස පවා පරීක්ෂා කරනවා. 2016 වසරේදී ටෙහෙරානයට බටහිර දෙසින් පිහිටි වත්තක පැවැත්වුණු උපන්දින සාදයකදී තරුණ තරුණියන් 150කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. රජයේ මාධ්‍ය වාර්තා කළේ එය නීති විරෝධී සමාජ ක්‍රියාවක් බවයි. මේ විදිහට තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සතුට සොයන තරුණ තරුණියන් පවා සිරගත කරන්න හෝ කසපහර දෙන්න ඉරාන රජය පසුබට වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ නිවසේ හෝ පෞද්ගලික ස්ථානයක පවත්වන සාදයකට පවා මෙලෙස නීතියෙන් බාධා කිරීම සහ දඬුවම් දීම ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. විවාහයෙන් පිටත සම්බන්ධතා පැවැත්වීම සඳහා දෙන කසපහර. ඉරානය කියන්නේ අවිවාහක පුද්ගලයන් අතර පවතින ප්‍රේම සම්බන්ධතා පවා දැඩි ලෙස මර්ධනය කරන රටක්. අන්න ඒ විදිහට විවාහයෙන් පිටත ඕනෑම ආකාරයක සමීප ඇසුරක් පවත්වන අයට ශරියා නීතියට අනුව කසපහර 74 සිට 100 දක්වා දරුණු දඬුවම් නියම කරන්න අධිකරණයට පුළුවන්. මේ හරහා ඉරාන රජය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ගතානුගතික සදාචාරාත්මක වටිනාකම් සමාජය තුළ බලෙන් හෝ පවත්වාගෙන යාමටයි. මේ වගේ දඬුවම් නියම කරපු මෑත කාලීන සිදුවීම් කිහිපයක්ම අපිට වාර්තා වෙනවා. ටෙහෙරානයේ ජීවත් වුණු ලීලා සහ කියාන් කියන දෙදෙනාට විවාහයෙන් පිටත සම්බන්ධතාවයක් පැවැත්වුවා කියලා කසපහර 99 වගින් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ විතරක් නෙවෙයි 2021 වසරේදී රාමින් කියන පුද්ගලයෙකුටත් මෙවැනිම චෝදනාවක් මත කසපහර 99ක් ලබා දීමට තීන්දුව වුණා. අන්න ඒ විදිහට ඉතාමත් සුළු වරදක් විදිහට අපි දකින දෙයකට පවා මෙවැනි දරුණු ශාරීරික වදහිංසා පමුණුවන්න ඉරාන අධිකරණය පසුබට වෙන්නේ නැහැ. මෙම කසපහර දීමේ දඬුවම පුද්ගලික සම්බන්ධතාවලට විතරක් නෙවෙයි වෙනත් වැරදි වලටත් ලබා දෙන අවස්ථා තියෙනවා.
උදාහරණයක් විදිහට මීට වසර කිහිපයකට කලින් ගිලාන් ප්‍රදේශයේදී සතුන්ට වද හිංසා පැමිණූ පුද්ගලයන් දෙදෙනෙකුටත් ප්‍රසිද්ධියේ කසපහර ලබා දී තිබෙනවා. ඇත්තටම මේ වගේ දඬුවම් ක්‍රම හරහා මිනිස් ගරුත්වය සහ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ලෝකයේ බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. පොදු සදාචාරය කඩකිරීම සඳහා දෙන දඬුවම්. ඉරානය තමන්ගේ සදාචාරාත්මක නීති රීති ඉතාමත් බැරෑරුම් විදිහට සලකන රටක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපේ දෛනික ජීවිතයේදී සිද්ධ වෙන ඉතාමත් සුළු වැරැද්දක් පවා මේ නීති පද්ධතිය ඇතුලේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම ඉරාන වැසියන්ට තමන්ගේ නිදහස භුක්ති විඳින්න වෙලා තියෙන්නේ ඉතාමත් දැඩි අවදානමක් මැදයි. උදාහරණයක් විදිහට කස්වින් නගරයේදී පුද්ගලයෙකුට පොදු ස්ථානයකදී කසපහර 79ක දඬුවමක් ලබා දුන්නා. ඔහුට එල්ල වුණු චෝදනාව වුණේ සමාජයේ සාමයට බාධා කිරීම සහ කෝලාහල කිරීමයි. ඒ වගේම තෝබත් ප්‍රදේශයේදී පොලිසියට අපහාස කළා කියන චෝදනාවට තවත් පුද්ගලයෙකුට කසපාර 74ක දඬුවමක් නියම වුණා. මෙවැනි ප්‍රසිද්ධිය ලබා දෙන දඬුවම් හරහා රජය උත්සාහ කරන්නේ ජනතාවට බරපතල අනතුරු ඇඟවීමක් සිදු කිරීමටයි. ඒ විතරක් නෙවෙයි සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන්ව මර්ධනය කරන්නත් මේ කසපහර දීමේ දඬුවම අයිතු ලෙස පාවිච්චි කරනවා. ඉන්ස්ටාග්‍රෑම් හරහා අදහස් පළ කරපු සහරා සර්පාරි කියන ක්‍රියාකාරීනියට සිදු වූ දේ මෙයට හොඳම උදාහරණයක්. ඇයගේ දඬුවම පසුව දඩයකට යටත්ව ලිහිල් කළත් ඇයට තාවකාලිකව දඬුවම් ලබා දීමට නම් අනිවාර්යෙන්ම කසපාර 77ක දඬුවමක් විඳිය යුතු බව බන්ධනාගාර බලධාරීන් පවසා තිබුණා. අන්න ඒ විදිහට රජයේ මතයට විරුද්ධ වන ඕනෑම කෙනෙක්ව මෙවැනි ශාරීරික අධිහිංසාවලට ලක් කරන්න ඔවුන් කටයුතු කරනවා. තවත් විශේෂ දෙයක් තමයි ආර්ථික අපරාධ සහ දේශපාලන රැලිවලට සහභාගී වන අයටත් මෙලෙසම කසපහර දීම. කුර්දි නිදහස් වෙනුවෙන් පෙනී සිටි මෙහෙදි මොලෙයි සහ අයුබ් ජවුර් වැනි අයට කසපහර 50ක දඬුවම් නියම කර තිබුණා. මේ සියලුම දේවල් වලින් පේන්නේ ඉරාන රජය තමන්ගේ බලය පවත්වාගෙන යන්න මොනතරම් අමානුෂික විදිහට නීතිය හසුරුවනවාද කියන එකයි. මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නිදහසට එරෙහි දඬුවම්. අපි අවසානයට කතා කරන්න යන්නේ ඉරානය තුළ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය නිදහසට තියෙන දැඩි බාධාවන් ගැන. ඉරාන රජය එරට පුවත්පත් සහ මාධ්‍ය ආයතන පාලනය කරන්නේ ඉතාමත් දැඩි විදිහටයි. රජයට විරුද්ධව යමක් ලිව්වොත් එහෙමත් නැත්නම් බොරු ප්‍රචාරය කරනවා කියලා චෝදනා ලැබුණොත් මාධ්‍යවේදීන්ට සහ බ්ලොග් රචකයන්ට කසපහර 40 සිට 100 ගණනක් දක්වා දඬුවම් ලැබෙන්න පුළුවන්. මෑතකදී වාර්තා වුණු නාසිලා මරූෆියන් නම් මාධ්‍යවේදිනියගේ සිදුවීම මගින් මේ අවදානම හොඳින් පැහැදිලි වෙනවා. ඇයව 2023 සැප්තැම්බර් මාසයේදී අප මත නිදහස් කළත් තවත් මාධ්‍යවේදිනියන් රැසක් තවමත් බන්ධනාගාරගතව ඉන්නේ තමන්ගේ වෘත්තීය වගකීම ඉටු කරපු නිසායි. අන්නේ විදිහට කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගපු ඉස්මායිල් බක්ෂි වැනි ක්‍රියාකාරීන්ට වසර 13 සිරදඬුවමක් සහ කසපහර 74ක දඬුවමක් අධිකරණය මගින් නියම වුණා. ඔවුන්ට එල්ල වුණු ප්‍රධානම චෝදනා වුණේ බොරු ප්‍රචාරය කිරීම සහ උත්තරීතර නායකයාට අපහාස කිරීමයි. ඒ විතරක් නෙවෙයි සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි ගම්වැනි අන්තර්ජාල සංග්‍රහවල මාධ්‍යවේදීන්ටත් වසර ගණනාවක සිරදඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. 2018 වසරේදී මාධ්‍යවේදීන් පිරිසකට වසර 7 සිට 26 දක්වා සිරදඬුවම් නියම වූ අතර ඔවුන්ව නිදහස් කිරීමෙන් පසුවත් ප්‍රසිද්ධියේ කසපහර දීලා සමාජ මාධ්‍ය භාවිතය පවා තහනම් කරලා තිබුණා. අන්නේ විදිහට නිදහස් මතධාරී මාධ්‍යවේදීන්ගේ හඬ යටපත් කරලා රජයේ මතය විතරක් සමාජගත කරන්න ඉරානය උත්සාහ කරන්නේ මේ වගේ අමානුෂික දඬුවම් හරහායි.